Hi guys. අද අපි යන්නේ මාළුවෙක් පුච්චණ්ඩයි. මාළුවා හොඳට සුද්ධ කරගෙන හොදලා මෙන්න මේ විදිහට තමයි කපා ගන්න ඕනේ. හොඳට බලා ගන්න කපන විදිහ. මේ තියෙන විදිහට හොඳට ඇතුළට කපා ගන්න. මොකද මේ අපි පිරෝමක් යදනවානේ. යොදනානේ මේ බං ගානවා. අනේ ගාන්න කලින් ඉසලෝකෙදි යොදන්න ඕනේ. දැන් ලුණු ටික කපන්න ඕනේ. මම අඩමින් කරන්න යවත් එක්ක. ලුණු ටික කපා ගන්නවා. ලුණු සාමාන්‍යයෙන් කැට වගේ කපන්න ඕනේ. ඊට පස්සේ බාජිනු දා ගන්නවා. කොහොමද ඒව දා ගන්නවනේ ඉතින්. සලගාලා දා ගන්න තියෙන්නේ. ඔන්න මිරිස් කුඩු නැත්තම් ගඩොල් කුඩු. හන්දි දෙකයි. ඊළඟට මඩ කුඩු. මඩ කුඩු නෙමෙයි වැලි කුඩු. ලුණු කුඩු දෙහි. ගෙඩියක්. හොඳට ගැට වගේ තිබ්බොත් හොඳට තරල කරලා ගන්න ඕනේ. උන් අපි ගලේ අඹරන්න යන්නේ. පොඩ්ඩක් ඉතින් මිස්ටේක් වෙනවා ගණන් ගන්න එපා. දැන් මේ පේස්ට් එක අපි දා ගන්නවා අර අපේ කලින් හදාගත්ත මිශ්‍රණයට. ඔව්. ඊට කලින් කේල් ගොඩක් කපා ගන්න. අපි නම් හෙන රෑ ගියේ වැස්සේ දැන් දෙහි ගෙඩියක් හොඳට දාලා කරලා හොඳට හැඳි ගන්න ඕනේ. හැඳි ගන්න බං ඕක ගන්න ඕනේ. ඕන දැන් මාළුව අරගෙන මාළුවාගේ ඇතුළේ යොදනවලු නෑ යොදන්නේ අත ගන්නවා. නෑ යොදනවා. නෑ අත ගන්නවා. අර බලන්න මං ලස්සනට අත ගාලා අර ඇතුළට දාන හැටියත්. ඉක්මනට අත ගාගත්තා. ඔන්න ඔහමයි යදුවට පස්සේ ලස්සන මාළුවා. දැන් උතා ගන්නවා කේල් කොලකින්. ඔයාලා කැමති විදිහට උතා ගන්න. උතන්නේ. කැමති විදිහට උතා ගන්න පුළුවන්. හොඳට උතලා පුරුදු වෙන්නේ සුදුවට. ඔව් ඔව් හොඳට පුරුදු. මේ පස්සේ අපි ඩබ් කරන්න මේක. අනික එක කොලයක් එහෙම දාන්නවා මොකද මේ පිච්චෙනවා. අපි පිච්චු නෑ. දානකොට පිච්චෙනවා. ඒ හින්දා හොඳට කොල දෙකක් දාලා ඔය ගෑනු ගැටේ හොඳට ගහන්න. ගෑනු ගැටේ මොන ගැටේ ගැහුවත් ඔක පිච්චුනාම ගැට නෑ. ගැට ඉල්ලේ. නෑ ගැට ඉල්ලේ වුණාට හොඳට ගැට ගහගන්න. ඊට පස්සේ ඔන්න ඕක තමයි ෆයිනල් ලුක් එක. දැන් අපි දානවා අපේ බාබකියු මැෂින් එකට. කොහොමද අපේ බාබකියු මැෂින් එක? ඊයේ ගිහින් අදගෙන ආවේ. ගෙවීමේ ක්‍රමයට ගත්තේ. පහසු ගෙවීමේ ක්‍රමයට. ඊට පස්සේ රත් වෙන ගමන් තියෙන්නේ. අනිත් පැත්ත හරුවා. ඔව් සාමාන්‍යයෙන් ඔයාලා විනාඩි 15න් 15ට දෙපැත්තට වගේ දාන්න. වැඩ යන ගමන් තියෙන්නේ. බාබකියු යන ගමන් දැන් පැය භාගයක් විතර ගිහින් තින්නේ. ඉස්සරහටම තවඩේ ඉන්නේ. කනකොට එවෙලේ කනකොට කිව්වට තව වැඩ ගොඩක් තියෙනවා. අය ලුණු රෝදරු ඉවරම නෑ. රෝදරුද කපනවා ලුණු තක්කාලිත් රෝදරුද කපනවා. ඊට පස්සේ අපි අයින් කරගත්තා. ඊට පස්සේ අර කපාගත්ත ලුණු ටික අපි බාබකේ මැෂින් එකේ උඩින් තියාගන්නවා. ලුණුයි තක්කාලි ඔක්කොම ටික ලුණු දාන්න ඕනේ. තක්කාලි වලට එහෙම. ආ ලුණු දැම්මලු ඈ. මන් දන්නේ නැහැ. ඔන්න ඉතින් ලස්සනට තියා අරගන්න ඕනේ. රස පාටයි. මාළු පැටියා. ඔන්න ඔහොම තමයි අපි කේල් කොලෙන් අයින් කරගත්තා. දැන් අපේ නෝනාගේ වැඩ කිඩ පාර ඩෙකරේෂන්. මොකද්ද රේෂන් එකක් දාන්න යන්නේ? මාළුවා අපි තව ලස්සන ගන්න හදන්නේ අර. ලස්සන ඕනද කන්න? ඔව් ඉතින් නැත්තම් පෙනුම තියෙන්න ඕන නැත්තම් මිනිස් වාසය. දෙහි ගොඩයි. සෝසා. ඩ්‍රැකියුලාගෙන් ගත්ත ලේ චුට්ටක් දැම්මා. වැම්පයර් ලේ. දානවා සෝසා. ඔන්න ඔහොමයි ෆයිනල් ලුක් එක අපිට ආවේ. ගෙදර ටී එක දාලා තියෙන වැඩි හිතන්න බා. රස පාටනේ. සුවඳ හොඳයි. බලමු. කෙලෙමින් කන්න මොකද දන්නවද? මේ වගේ වල මාළු වල කටු තියෙනවා. කොහොමද රස? කටු. ඔව් කටු දෙන එක තමයි ඒ මාළු වල හැටිනේ. මොකක්ද කියලා කාලා බලන්නද? කාලා බලන්න. මුතුම ටේස්ට් එක. වරින්න දෙන්න. උඩාරියෙන් කන්න බැහැ නන්නේ. මාළු. නෑනේ. ඒක කාලම් බලන්න ඕනේ. නළුත් ඉඩෙන් හම්බෙව. අපි යන්න. අනේ බෑ.